සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL ෆිල්ම් හවුස් අපේ YouTube channel එකට. අදම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ 2021 අවුරුද්දේදී රිලීස් වුණ ශ්‍රීකාරම් කියන ඩ්‍රාමා රොමැන්ස් මූවි එක. ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් දුප්පත් ගමක ජීවත් වුණු මිනිස්සුන්ගත් ගොඩ දාලා සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණ කතාවක් වටා තමයි මේ මූවි එක ගලාගෙන යන්නේ. ඒ නිසා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසානයේ තෙක් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් ඉතින් channel එක subscribe කරන්න කියලා මතක් කරගෙනම අපි අදගෙනාපු මූවිය එකේ කතාව පැත්තට. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි කාර්තික් කියන්නේ. කාර්තික් හයිඩ්‍රබාද් වල සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්. කාර්තික් ජීවත් වුණේ අන්තරාජු ගාරුපුරම් කියන ගමේ. ඉතින් කාර්තික් අවුරුදු නිවාඩුවට ගමේ එනවා. ඒ නිසා කාර්තික්ව එක්කගෙන යන්න බස් එක ළඟට තාත්තා බයික් එකත් අරගෙන එනවා. ඉතින් කාර්තික් තාත්තා වගේ ගොවියෙක් වෙන්නේ නැතුව සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වුණ එකට නම් තාත්තා ඉන්නේ ගොඩක් සතුටින්. කාර්තික්ට බුච්චි කියලා නංගි කෙනෙකුත් ඉන්නවා. කොහොම වුණත් කාර්තික් කියන්නේ ගමේ මිනිස්සුන්ට වගේම නෑදෑයොන්ටත් ගොඩක් ආදරය කරන කෙනෙක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ගමේ ඉන්න පෝසත් මිනිස්සෙක් වෙන ඒ ගම්බරම්ව. ඉතින් ඒ ගම්බරන්ට කොච්චර සල්ලි තිබුණත් එයාගේ ළඟ වැඩකාරයෝ හිටියත් ඒ ගම්බරන් තමන්ගේ ළඟ තියෙන සයිකලේ කාටවත් පිරිසුදු කරන්න දෙන්නේ නැහැ. ඒ ගම්බරම්ව තමයි එයාගේ බයිසිකල් එක පිරිසුදු කරගන්නේ. මොකද ඒ ගම්බරන්ගේ ජීවිතේම වෙනස් කරපු ඒ බයිසිකලේ කවුරුත් අල්ලනවට ඒ ගම්බරන් කැමති වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු ගානකට කලින් ඒ ගම්බරන් මේ බයිසිකලෙන් තමයි බොම්බයි මොටයි විකුණගෙන ජීවත් වෙලා තියෙන්නේ. එතකොට තමයි ඒ ගම්බර මේ ගමේ ඉන්න පෝසත් ජමින්දාර් කෙනෙක් වෙන අන්තරාජුගේ ලස්සන දුවව ඒ ගම්බරම් දකින්නේ. ඉතින් කොහොමරි ටික කාලයකට පස්සේ ඒ ගම්බරම් බොම්බයි මොටයි දීලම කොහොමරි කෙල්ලව සෙට් කරගෙන කසාද වදිනවා. ඉතින් මේ දෙන්න කසාද බැඳලා ටික දවසක් යද්දි අන්තරාජුත් මැරිලා යනවා. ඒත් ඒකට ඒ ගම්බරම් ගොඩක් සතුටු වෙනවා. මොකද දේපල සේරම ඒ ගම්බරන්ට අයිති වෙන නිසා. ඉතින් ඒ ගම්බරම් ඉක්මනට ගිහින් දේපලවල ඔප්පු තියෙනවද කියලා ලොකර් එක චෙක් කරලා බලනවා. ඒත් එතකොට තමයි ඒ ගම්බරම් දැනගන්නේ මැරෙන්න කලින් අන්තරාජු දේපල භාගයක්ම වගේ ගමේ මිනිස්සුන්ට පරිත්‍යාග කරලා කියලා. ඉතින් අන්තරාජු ගමේ මිනිස්සුන්ට දේපල බෙදලා දුන්න නිසා තමයි ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ ගමට අන්තරාජු ගාරුපුරම් කියලා නම දාලා තියෙන්නේ. ඉතින් ටික කාලයක් යද්දි ඒ ගම්බරම් මහන්සි වෙලා සල්ලි උපයලා හොඳ තැනකට එනවා. ඒත් ඒ ගම්බරන්ට කොච්චර සල්ලි තිබ්බත් ගමේ මිනිස්සු යාට අන්තරාජුගේ බෑන කියලා තමයි කතා කරන්නේ. ඒකට ඒ ගම්බරන්ට ගොඩක් කේන්ති යනවා. ඒ නිසා ඒ ගම්බරන්ට තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගන්න ඕනේ වෙනවා. ඒ නිසා ඒ ගම්බර ගමේ මිනිස්සුන්ගේ ඉඩම් උකසට අරගෙන පොලියට සල්ලි දීලා ඒ දේපල එකතු කරන්න පටන් ගන්නවා. ඒ ගම්බරන්ගේ හීනෙ වෙන්නේ මේ ගමේ මිනිස්සු ඔක්කොගෙම දේපල ටික අයිති කරගෙන මේ ගමේ තියෙන අන්තරාජු ගාරුපුරම් කියන නම අයින් කරලා ඒගම්පුරම් කියන නම දාන එක. ඉතින් මේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම වගේ ගොවි තැන් කරන අය. ඒ අය ඒ ගම්බරන්ගෙන් පොලියට සල්ලි අරන් ණය වෙලාම ඒ ණය ගෙවා ගන්න ගොඩක් අය ගොවිතැන අතහැරලා නගරයට ගිහින් එක එක වැඩ කරනවා. ඉතින් කාර්තික්ගේ තාත්තත් ඒ වගේ ණය වෙලා තියෙනවා. කාර්තික් තමයි හයිඩ්‍රබාද් වල වැඩ කරලා තාත්තා ගත්ත ණය ටික ටික ගෙවාගෙන යන්නේ. මේ පාරත් යන්න කලින් කාර්තික් තාත්තට සල්ලි දෙනවා. ඉතින් නංගිට හොඳ මංගල යෝජනාවක් ඇවිත් තියෙනවා. ඒත් වගකීම කරට අරගෙන කාර්තික් පවුල වෙනුවෙන් ගොඩක් දුක් විඳින නිසා කාර්තික්ට මේ ගැන කියලා තවත් වද දෙන්න තාත්තා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තාත්තා අම්මට කියනවා කාර්තික්ට මේ ගැන කියන්න එපා කියලා. ඊට පස්සේ හැමෝම ආපහු නගරේ වැඩට යන්න බස් එක එනකම් පාර ළඟට වෙලා ඉන්නවා. මෙතන කාර්තික්ගේ මාම කෙනෙක් වෙන රමණ වගේම එයාගේ බිරිඳත් ඉන්නවා. රමණ අනිත් අයට කියනවා මම ලොකු බිල්ඩින් එකක සුපර්වයිසර් කෙනෙක් විදියට නගරේ වැඩ කරනවා කියලා. ඒ වගේම මගේ යටතේ ගොඩක් අය වැඩ කරනවා කියලාත් මේ අයට කියනවා. ඉතින් මේ බස් හෝල්ඩ් එකට එන ඒ ගම්බරන් ගමින් වැඩට යන මිනිස්සුන්ට හොඳින් කතා කරලා පොලිස් සල්ලි පවා පස්සේ ගමු කියලා මේ අය පිටත් කරනවා. ඒත් ඒ ගම්බරන් ඉඩම් අයිති කරගන්න මේ කපටිකම් කරන්න කියලා ගමේ මිනිස්සු දන්නේ නැති නිසා ගමේ මිනිස්සු ඒ ගම්බරන්ට ගොඩක් ගරු කරනවා. ඒ ගම්බරන් ගෝලයට කියනවා ගමේ මිනිස්සු ගමෙන් පිට ගිහින් ඉන්න තාක්කල් දේපල මගේ ළඟින්ම තියෙනවා කියලා. ඊට පස්සේ කාර්තික්ට බස් එක මිස් වෙන්න ගියාම ඒ ගම්බරන් විසිල් එකක් ගහලා බස් එක නතර කරලා කාර්තික්ව ඒ බස් එකේ දාලා යවනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හයිඩ්‍රබාද් වල ඉන්න පෝසත් කෙල්ලෙක් වෙන චෛත්‍රව. චෛත්‍ර කොලේජ් කාලේ ඉඳන් කාර්තික්ට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. චෛත්‍ර අවුරුදු ගානක්ම කාර්තික්ගේ පස්සෙන් ගියත් කාර්තික් නම් චෛත්‍රව
ගණන් ගන්නවත් නැහැ. ඒ නිසා කාර්තික් චෛත්‍ර එක hina වෙලාවත් කතා කරලා නැහැ. මෙච්චර අවුරුදු ගානකට දෙන්න එකට කොෆි එකක්වත් බීලා නැහැ කියලා යාළුවෝ චෛත්‍රට විහිළු කරනවා. ඉතින් බොස් ලොකු ප්‍රොජෙක්ට් එකක් ලීඩ් කරන්න කාර්තික්ට බාර දෙනවා. ඊට පස්සේ කාර්තික් ඒගෙන ටීම් එක කතා කර ඉද්දි කැන්ටින් එකට කාර්තික්ව හොයාගෙන චෛත්‍ර එනවා. ඒ සුපුරුදු විදිහටම කාර්තික් චෛත්‍රව මගහැරලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට ආපහු කාර්තික්ගේ ගම පෙන්නනවා. කාර්තික්ගේ ගමේ ඉන්න එක පවුලක කෙල්ලෙක්ව දෑවැද්දට ඉඩමක් දෙන්නම් කියලා තමයි කසාද බඳලා තියෙන්නේ. ඒත් ඒ ඉඩම දුන්නේ නැති නිසා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ කෙල්ලව හස්බන්ඩ් කෙල්ලගේ ගෙදර එවනවා. හස්බන්ඩ් කියලා තියෙනවා ආයේ ගෙදර එන්න ඕනි නම් ඒ ඉඩමේ ඔප්පුව අරගෙන එන්න කියලා. ඉතින් වගාවේ පළදාව නැති නිසා ඒ වගාවට ගිනි තියෙන එක මිනිස්සෙක් ගෙදර ඇවිත් හොඳටම දුක් වෙනවා. ඒ කෙනාට මැරෙන්න හිතිලා තිබ්බත් ඒකෙන් පස්සේ පවුලට තවත් දුක් වෙන්න වෙයි කියලා ඒ කෙනා වයිෆ්ට මේ ගැන කියනවා. ඉතින් මේ වෙලාවේ ඒගම්බරම් මෙතනට ඇවිත් ඒ මිනිස්සයාට සල්ලි දෙන්න හදනවා. නිකන් සල්ලි ගන්න අකමැති නම් ඒ ඉඩම මට විකුණන්න කියලා ඒගම්බරම් කියනවා. ඒ නිසා ඉඩමේ ඔප්පුව ඒගම්බරන්ට දීලා ඒ සල්ලි ටික මේ මිනිස්සයා අරගන්නවා. එතකොට බිරිඳ කියනවා ඒගම්බරන්ට තියෙන්නේ ඒගම්බරන්ගේ මාමගේ ගතිගුණ කියලා. ඉතින් ඒක ඇහුවම අවුල් යන ඒගම්බරන් යන ගමන් කියනවා ගමේ මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් ගමේ මිනිස්සු අන්තරාජුව අමතක කරන්නේ නැහැ කියලා. ඉතින් ෆේක් එක්ස්පීරියන්ස් සර්ටිෆිකේට් බාර දීලා ජොබ් එකට ආපු කොල්ලෙක් ඒවා බොස්ට අහුවෙලා කාර්තික්ගේ ටීම් එකේ ඉන්න කොල්ලෙක් වෙන රවිව ජොබ් එකෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා ඒක දැනගත්තම කාර්තික් ගිහින් බොස් එක්ක මේ ගැන කතා කරනවා. කාර්තික් කියනවා එක්ස්පීරියන්ස් එකක් නැතුව අද කාලේ ජොබ් එකක් හොයාගන්න අමාරුයි කියලා. ඒත් එක්ස්පීරියන්ස් එකක් හදාගන්න හැමෝටම අවස්ථාව හම්බ වෙන්න ඕනි. ඒත් රවියට ඒ අවස්ථාව හම්බ වෙලා නැහැ කියනවා. ඒ වගේම අපේ ප්‍රොජෙක්ට් එකේ මහන්සි වෙලා වැඩ කරේ රවි. ඉතින් කොල කෑල්ලක් විශ්වාස කරලා ඔයා රවිව ජොබ් එකට ගත්තනා මනුස්සයාව විශ්වාස කරොත් කම්පැනි එක මීට වඩා හොඳ තැනකට ගන්න පුළුවන් කියලා කාර්තික් කියනවා. ඉතින් මේ නිසා රවිට ආපහු ජොබ් එක හම්බ වෙනවා. ඒ වගේම රවි ගොඩක් සතුටු වෙනවා. එතකොට කාර්තික් කියනවා යාළුවෝ කියන්නේ සැපේදි විතරක් නෙවෙයි දුකේදිත් එකට ඉන්න ඕනියයි කියලා. ඉතින් මම මෙච්චර ලස්සන වෙලත් කාර්තික් ඇයි මට කැමති නැත්තේ කියලා දවසක් චෛත්‍ර අම්මගෙන් අහනවා. කොලේජ් කාලේ ඉඳන් චෛත්‍ර කාර්තික්ට කැමැත්තෙන් ඉන්නේ කියලා චෛත්‍රගේ දෙමව්පියෝ දන්නවා. කොහොම හරි දවසක් චෛත්‍ර එකපාරටම කාර්තික්ගේ නවාතැනට චෛත්‍රගේ අම්මවත් එක්කගෙන එනවා. එතකොට චෛත්‍රගේ අම්මත් කාර්තික්ට කියනවා මගේ දුව ඔයාට ගොඩක් ආදරේ කියලා. ඒ නිසා චෛත්‍රට කැමති වෙන්න කියලා අම්මා කියනවා. එතකොට කාර්තික් කියනවා යාළුවෙක් විදිහට නම් කමක් නැහැ. ඒත් මේ විදිහට බෑ කියලා. එතකොට අම්මා කියනවා ඉස්සල්ලා යාළුවෝ වෙන්න කියලා. මොකද මායි හස්බන්ඩ්ුත් බැන්දේ යාළුවෝ වගේ ඉඳලා කියලා අම්මා කියනවා. ඒ වගේම අපි දෙන්න එකතු වෙලා මහන්සි වෙලා මේ තැනට ආවේ කියලා පවුල් තත්ත්ව ගැන හිතලා චෛත්‍රට අකමැති වෙන්න එපා කියලා අම්මා කියනවා. ඊට පස්සේ චෛත්‍ර අම්මව එතනින් යවනවා. ඉතින් චෛත්‍ර කාර්තික්ට කියනවා මම ඔයාට ගොඩක් ආදරේ කියලා. ඒ වගේම මම ඔයාව කසාද බැන්දොත් මට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා ඔයා කැමති තීරණයක් ගන්න කියලා චෛත්‍ර කියනවා. ඉතින් කාර්තික්ව වසරේ හොඳම සේවකයා විදියට තෝරගෙන ඔෆිස් එකේ හැමෝම ඒක සමරනවා. ඊට පස්සේ බොස් කියනවා කාර්තික්ට US වල බ්‍රාන්ච් එකේ මැනේජර් පෝස්ටින් එකක් ලැබුණා කියලා. ඊට පස්සේ මේ ගුඩ් නිවුස් එක සමරන්න එදා රෑ ඔෆිස් එකේ හැමෝටම පාටි එකකුත් තියෙනවා. ඉතින් චෛත්‍ර කාර්තික්ට කෝල් කරලා කියනවා තාත්තට ඔයාව හම්බ වෙන්න ඕනි කිව්වා කියලා. එතකොට අම්මව එකගෙන ඇවිත් දැන් තාත්තව මීට් වෙන්න කියන්නේ මව අත්හරින්නෙම නෑ නේද අහන කාර්තික් චෛත්‍රට කියනවා හෙට මම තාත්තව හම්බ වෙන්න එන්න කියලා. ඉතින් කාර්තික්ට කියපු ගම කාර්තික් එන්න කැමති වුණේ එකට චෛත්‍ර ගොඩක් සතුටු වෙලා කියනවා එහෙනම් හෙට අනිවාර්යයෙන්ම එන්න කියලා. මේත් එක්කම කාර්තික්ට තාත්තා කෝල් කරලා කියනවා ඔයා දුන්න සල්ලි වලින් අද අපේ ණය ගෙවලා ඉවර නිසා අද තමයි බයක් නැතුව කෑම ටිකක් කන්න යන්නේ කියලා. එතකොට කාර්තික් අහනවා දැන් මම කැමති තීරණයක් ගත්තට කමක් නැද්ද කියලා. එතකොට තාත්තා කියනවා වගකීමක් ගන්නේ නැති කෙනෙක් ඔය කතාව කිව්වනම් බය වෙන්න ඕනි. ඒත් ඔයා ගැන මම හොඳට දන්නවා. ඒ නිසා ඔයා කැමති දෙයක් කරන්න කියලා. ඊට පස්සේ අම්මා විහිළු කරනවා තාත්තයි පුතයි දෙන්නම එකයි කියලා. එතකොට පුතා එයාට නොකිය කිසිම තීරණයක් ගන්නේ නැහැ කියලා කාර්තික්ගේ තාත්තා ගොඩක් සතුටෙන් කියනවා. ඉතින් අනිත් දවසේ කාර්තික් චෛත්‍රට කිව්වා වගේම චෛත්‍රගේ තාත්තව හම්බ වෙන්න ගෙදරට එනවා. එතකොට චෛත්‍රගේ තාත්තා කියනවා චෛත්‍ර ඔයාට ගොඩක් කැමතියි කියලා. ඒ නිසා ඔයාගේ අදහස මොකක්ද කියලා දැනගත්තන මේ කතාව ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියනවා. එතකොට කාර්තික් කියනවා මාත් චෛත්‍රට කැමතියි කියලා. ඉතින් ඒක අහලා චෛත්‍ර ගොඩක් සතුටු වෙනවා.
ඊට පස්සේ තාත්තා කියනවා එහෙනම් ඔයාගේ දෙමව්පියෝ එක්ක කතා කරලා කසාදෙට දිනයක් දාගමු කියලා. මොකද එතකොට පුළුවන් මට බිස්නස් ඔක්කොම කාර්තික්ට බාර දීලා දුරකට ගිහින් ටිකක් නිදහසේ ඉන්න කියලා චෛත්‍රගේ තාත්තා කියනවා. එතකොට කාර්තික් කියනවා මට වෙන සැලසුම් වාගයක් තියෙනවා කියලා. ඒ නිසා චෛත්‍රගේ තාත්තා අහනවා ඔයාගේ සැලසුම් මොනවාද කියලා. එතකොට කාර්තික් කියනවා මම ගොවිතැන් කරන්න යන්න කියලා. ඒක ඇහුවම මේ හැමෝම ෂොක් වෙනවා. එතකොට චෛත්‍රගේ තාත්තා අහනවා රතු බලස ඇවිදින්න ඕනි කාර්තික් මඩේ ඇවිදින්නේ ඇයිද කියලා. ඉතින් කාර්තික් කියනවා ඉංජිනේර කෙනෙක් තමන්ගේ ළමයව ඉංජිනේර කෙනෙක් කරනවා. ඩොක්ටර් කෙනෙක් තමන්ගේ ළමයව ඩොක්ටර් කෙනෙක් කරනවා කියලා. ඒත් ගොවියෙක් විතරයි තමන්ගේ ජොබ් එක ළමයා කරනවට අකමැති කියලා කාර්තික් කියනවා. කොහොම වුණත් කාර්තික්ගේ මේ තීරණයට චෛත්‍රගේ තාත්තා නම් කැමති නැහැ. ඒ නිසා එයා කියනවා චෛත්‍ර වෙනුවෙන් හරි ඒ තීරණය ගැන ආපහු හිතලා බලන්න කියලා. ඒත් කාර්තික් ඒකට කැමති වෙන්නේ නැහැ. කාර්තික් කියනවා මම චෛත්‍රට කැමැත්ත තිබිලත් ඒක කිව්වේ නැත්තේ මේ හේතුව නිසා කියලා. ඉතින් ආපහු යද්දී අහම්බෙන් වගේ කාර්තික්ට රමණ මාමව හම්බ වෙනවා. එතකොට මාම එතන බිල්ඩින් එකක් පෙන්නලා ඒකේ මම සුපර්වයිසර් කෙනෙක් විදියට වැඩ කරන්න කියලා මට වැඩ පටන් ගන්න පරක්කු වෙනවා කියලා ඇතුළට යනවා. ඉතින් එතනින් යන්න හදපු කාර්තික් මාමගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න බිල්ඩින් එක ඇතුළට ආපහු ගියාම තමයි දැනගන්නේ මාමා සුපර්වයිසර් කෙනෙක් නෙවෙයි මාමයි නැන්දයි දෙන්නම මෙතන අත්වැඩ දෙනවා කියලා. ඉතින් ගොවිතැන් කරද්දී ගමේ හොඳට හිටිය මාමයි නැන්දයි මෙහෙම ඉන්නවා දැක්කම කාර්තික්ට ගොඩක් දුක හිතෙනවා. ණය අරන් ගොවිතැන් කරලා හරිය අස්වැන්නක් නැති නිසා මාමට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අන්තිමට පවුලත් රැක ගන්න ඕනි නිසා තමයි මාමා මෙහෙම ගමෙන් පිට වැඩ කරන්න ඇවිත් තියෙන්නේ. ඒ නිසා එයාගේ නම්බුව නැති වෙයි කියලා කාර්තික්ට මේ ගැන ගමේ කාටවත් කියන්න එපා කියලා මාමා කියනවා. ඉතින් කාර්තික්ගේ තාත්තා ණය ගෙවලා එයා ළඟ තිබ්බ ඔප්පුව බේරගෙන ගිය එකට ඒගම්බරන් ඉන්නේ ලොකු කේන්තියකින්. එතකොට ගෝලයා කියනවා එයාගේ පුතා කාර්තික් තමයි ඒ ණය ගෙවලා ඔප්පුව බේරව්වේ කියලා. එතකොට MRO කියනවා ගමේ මිනිස්සු අරගෙන තියෙන පොලිස් සල්ලි වලට තව අවුරුද්දක් ගියොත් ඒ ඉඩම් ඔක්කොම ඒගම්බරන්ට අයිති කරගන්න පුළුවන් කියලා. ඒකට නම් ඒගම්බරන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් කාර්තික් ඇමරිකාවේ ජොබ් එකකට යන්න ඉන්න කියලා තාත්තා ගොඩක් සතුටින් දන්න හැමෝටම කෝල් කරලා කියනවා. එතකොට එකපාරටම නොකියම ගෙදර එන කාර්තික් තාත්තට කියනවා මම ජොබ් එකෙන් අස් වුණා ඇමරිකාවේ යන්නෙත් නැහැ කියලා. කාර්තික් කියනවා මෙතනින් පස්සේ මම ගොවිතැන් කරන්න යන්නේ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ ගොවිතැන් කරලා තමන් වගේ දුක් විඳී කියලා තාත්තට බයක් දැනෙනවා. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා කියලා තාත්තා කාර්තික්ට බැනලා ගොඩක් කේන්තියෙන් එතනින් යන්න යනවා. ඉතින් කාර්තික්ගේ ලොකු අම්මගේ පුතා නගරයට එයාගේ අම්මවත් එක්කගෙන ගිහින් තියෙනවා. ඒත් ලොකු අම්මට එහෙ ඉන්න බෑ කිව්වම ආපහු ගමට ගෙනත් දාලා පුතා නගරේ ජොබ් එකට යනවා. ඒත් ලොකු අම්මට ලෙඩ වුණාම රවි සහ කාර්තික් දෙන්නා ලොකු අම්මව හොස්පිටල් එකට ගෙනියනවා. එතකොට අම්මව බලන්න පුතා ආවත් ඒ වෙලාවෙත් ඔෆිස් එකකින් එයාට කෝල් එනවා. ඒ නිසා එයාට ගමේ ජොබ් එකක් කරගෙන අම්මව බලාගන්න බැරි වුණ එකටයි පිට ජොබ් එකකට ගිහින් ජීවිතේම ජොබ් එක කරගෙන ඉන්න එකටයි මේ කොල්ලා දුකින්ම වගේ එතන යන්න යනවා. එතකොට රවි කියනවා මේ ගමේ හැමෝගෙම තත්ත්වය මේක කියලා. එයාලට කලින් වගේ ගමේ කුඹුරු කරගෙන ජීවත් වෙන්න විදියකුත් නැහැ. පිට ගිහින් ජොබ් එකක් කරගෙන ජීවත් වුණත් ඒකෙන් එයාලට සතුටක් නැහැ. ඉතින් ඊට පස්සේ ගමේ ඇවිදලා බැලුවම තමයි කාර්තික් දකින්නේ ගොඩක් ගෙවල් වල මිනිස්සු නැති නිසා ගමම දැන් පාළුවට ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මූවි එක මෙච්චර වෙලාවක් බලපු ඔයාලට නිකමට වගේ හිතුනේ නැද්ද මේ සිද්ධියත් නිකන් ලංකාවේ අපේ ජීවිතවලට සමානයි කියලා. වෙනසකට තියෙන්නේ අපේ අය නගරයට යනවා වෙනුවට කරන්නේ රට යන එක. කොහොම නමුත් කාර්තික් මේ ගැනම කල්පනා කරගෙන ඉද්දී කාර්තික් කෝල් ආන්සර් කරන්නේ නැති නිසා එයාව හොයාගෙන චෛත්‍ර එනවා. ඉතින් චෛත්‍ර කියනවා දැනට තාත්තා කියන දේ අහලා කසාදෙන් බස්සේ ඔයා කැමති දෙයක් කරන්න කියලා. ඒ වෙලාවේ කාර්තික් එකපාරටම චෛත්‍රගේ කාරකයේ යතුරු වැවට විසි කරනවා. ඒකට චෛත්‍ර කලබල වෙනවා වගේම රවි වැවට පැනලා යතුරු හොයන්න ගන්නවා. එතකොට කාර්තික් කියනවා ඔයාට බඩුවක් නැති වුණාම දරා ගන්න බෑ කියලා. ඒ දැම්මට ගමේ හිටිය මිනිස්සුන්ව හොයාගන්න නැහැ කියනවා. චෛත්‍ර කැමති වුණේ කාර්තික්ගේ හොඳ ගතිගුණ නිසානේ. කාර්තික් කියනවා මට මේ හැමදේම ආවේ මේ ගමේ මිනිස්සුන්ගෙන් සහ නෑදෑයොන්ගෙන් කියලා. ඒ වගේම ගමේ අය ගමෙන් පිට ගිහින් දුක් විඳින විදිහ ගැන වගේම ඒ අය ආපහු ගමට එන්නේ උත්සවයකට නැත්තම් අවමංගල්‍යයකට විතරයි කියලා කාර්තික් ගමේ තියෙන ප්‍රශ්න ගැන කියනවා. එතකොට කාර්තික්ගේ ඇස්වල කඳුළු දැක්ක නිසා රවි යතුරු හොයලා දුන්නම චෛත්‍ර එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ ගමේ ඔක්කොටම කෝල් කරලා ගමට ගෙන්නන කාර්තික් ඒ හැමෝම එක තැනකට ගෙන්න ගන්නවා. ඊට පස්සේ කාර්තික් ගමේ හැමෝටම කියනවා ආපහු ගමේ ඉඳන් ගොවිතැන් කරන්න පටන් ගමු කියලා.
ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ගමේ මිනිස්සු කාර්තික්ට බැනලා එතනින් යන්න හදනවා. එතකොට ඒගම්බරම් කියනවා කාර්තික් හයිඩ්‍රබාද් ගිහින් ගෙදර ණය බේරුවා වගේ අනිත් අයටත් යුතුයකම් තියෙනවනේ කියලා. ඊට පස්සේ කාර්තික් කියනවා ගමේ මිනිස්සුන්ට ගමේ ඇවිත් මම එක්ක වැඩ කරන්න කියලා. ඒ වැඩ කරන පැය 8ට ගමේ මිනිස්සුන්ට මම වැටුපක් ගෙවන්නම් කියනවා. ඉතින් කාර්තික් කියනවා මම පොඩි කාලේ ගමේ මිනිස්සු හිටියා වගේ ආපහු ඔයාලා ජීවත් වෙනවා දකින්න මට ඕනි කියලා. ඒත් එතකොට ඒගම්බරම් කියනවා කාර්තික්ට එක්ස්පීරියන්ස් එකකුත් නැති එකේ ගොවිතැන් පාඩු වුණොත් කොහොමද මිනිස්සුන්ට දිගටම පඩි ගෙවන්නේ කියලා. ඒකෙන් වෙන්නේ ආපහු ගමේ මිනිස්සු අසරණ වෙන එක කිව්වම ගමේ මිනිස්සු කාර්තික් කියන දේ අහන්නේ නැතුව එතනින් යන්න යනවා. ඉතින් අනිත් දවසේ කාර්තික් එයාගේ කුඹරේ වැඩ පටන් ගන්න හදද්දි රමණ මාමා සහ නැන්දා වගේම ගමේ ටික දෙනෙක් කාර්තික් ළඟ වැඩ කරන්න කැමති වෙලා එනවා. ඒ වගේම මේ අය කියනවා අපි ආවේ ඔයා දෙන්න වැටුප වෙනුවෙන් නෙවෙයි ඔයා අපිට දුන්න ධෛර්යය වෙනුවෙන් කියලා. ඊට පස්සේ කාර්තික් එයාගේ ගොවිතැන් සැලසුම මේ අයට පැහැදිලි කරනවා. කාර්තික් හදන්නේ එකමුතු ගොවිතැනක් කරන්න. ඒකෙන් වෙන්නේ එකම භෝග වලට සීමා වෙන්නේ නැතුව භෝග වර්ග ගොඩක් වගා කරන එක. එතකොට එක භෝගයකින් මේ අයට පාඩුවක් වුණොත් අනිත් භෝග වලින් මේ අයට ඒ පාඩුව මගහැර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හැමෝම එකතු වෙලා අලුත් තාක්ෂණයක ගොවිතැන් කරලා පළදාව ග්ලෝබල් මාකට් එකට දාන එක ගැන කාර්තික් විස්තර කරනවා. ඒ දේවල් අහලා ඒ හැමෝම කාර්තික් එක්ක වැඩ කරන්න කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ කාර්තික් ගමේ මිනිස්සු ටික එක්ක එයාගේ ගොවිතැනේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාර්තික් එළදෙන්නු හැමත් අරගෙන ඇවිත් පොඩි ෆාම් එකකුත් පටන් ගන්නවා. කොහොමුණක් කාර්තික් ගමේ මිනිස්සු ආපහු ගමට ගේන වැඩේට ඒගම්බරන්න ටිකක්වත් කැමති නැහැ. ඒ නිසා ඒගම්බරම් විටෙන් විට කාර්තික්ට සල්ලි දෙන්න කියලා ගමෙන් ගිහින් බිස්නස් එකක් පටන් ගන්න කිව්වත් කාර්තික් ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කාර්තික්ට උදව් කරන්න චෛත්‍ර මෙහාට එනවා. ඉතින් කාර්තික් ආපහු චෛත්‍රට ගෙදර යන්න කිව්වත් එයා යන්න කැමති වෙන්නේ නැහැ. චෛත්‍ර කියනවා මාව එළවුවොත් මම ඔයා ගැන බොරු ගොඩක් ගොතලා ඔයාගේ අම්මට ගිහින් කියනවා කියලා. ඒ නිසා අන්තිමට කාර්තික් චෛත්‍රට එයාගේ ගමේ ඉන්න ඉඩ දෙනවා. කොහොම වුණත් කාර්තික් ජොබ් එක අතහැරලා ඇවිත් ගොවිතැන් කරන එකට තාත්තා තාමත් ඉන්නේ කේන්තිය. තාත්තා හිතන්නේ එයා කාර්තික්ට වගකීම් බාර දුන්න එක තමයි කරපු වැරද්ද කියලා. එයා ගත්ත ණය එයාම ගෙව්වන කාර්තික් තාත්තා කියන දේ අහයි කියලා තාත්තා අම්මට කියනවා. කාර්තික් ගොවිතැන් කරලා කවදා හරි තාත්තා වගේ දුක් විඳේ කියලා තමයි තාත්තා ඒ ගැන හිතලා දුක් වෙන්නේ. ඉතින් අනිත් දවසේ කාර්තික්ගේ ඔෆිස් එකේ යාළුවෝ කාර්තික්ට ගොවිතැන් වලට උදව් කරන්න එනවා. ඊට පස්සේ මේ හැමෝගෙම උදව්වෙන් නවීන තාක්ෂණය පාවිච්චි කරලා හොඳට ගොවිතැන් වැඩ කරගෙන යනවා. මෙහෙම මාස ගාණක් ගෙවිලා යනවා. ඒ වගේම චෛත්‍ර ගොවිතැන් සම්බන්ධ පේජ් එකක් හදලා ඒකේ හැමෝම වැඩ කරන ඒ වගේ වීඩියෝ අරන් පේජ් එකට දානවා. ඒ නිසාම මේ වීඩියෝ බලන්නත් ගොඩක් අය එකතු වෙනවා. ඊට පස්සේ කාර්තික් කිව්ව නිසා චෛත්‍රගේ තාත්තා චෛත්‍රව එක්කගෙන යන්න එනවා. ඒත් දැන් චෛත්‍ර කාර්තික්ව තෝරගෙන ඉවරයි. ඒ නිසා චෛත්‍ර තාත්තා එක්ක හයිඩ්‍රාබාද් වලට යන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් කාර්තික්ගේ යාළුවොත් ගොවිතැන් කරන්න ගමට ආපු නිසා බොස්ගේ කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා බොස් කාර්තික්ට කෝල් කරලා කියනවා අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවා. ඒ නිසා යාළුවෝ ටිකව කොහොම හරි හයිඩ්‍රාබාද් වලට එවන්න කියලා. ඒ නිසා කාර්තික් යාළුවෝන්ව හයිඩ්‍රාබාද් වලට ඒ ප්‍රොජෙක්ට් එක කරන්න යවනවා. මේ අතර ඒගම්බරම් බේබද්දු වාගයක් දාලා කාර්තික් ළඟ වැඩ කරන අය එක්ක රණ්ඩුවක් ඇති කරන්න හදනවා. ඒත් කාර්තික් ඒ හැමෝටම ගහලා එලවලා දානවා. කොහොමුණත් චෛත්‍රට එයාලා මෙච්චර කාලයක් අපතේ ආපු කෑමවල පිටිපස්සේ මෙච්චර මහන්සියක් තියෙනවා කියලා කාර්තික් ළඟට ආවම තමයි දැනගන්නේ. ඒක ගැන චෛත්‍ර හැමෝටම කියලා සතුටු වෙනවා. ඉතින් මෙහෙම කාර්තික්ගේ පළවෙනි වගාව විකුණනවා. ඉතින් වැඩ කරන හැමෝටම පඩියක් දුන්නට කාර්තික් හිතන්නේ ලාභෙත් හැමෝම අතරේ බෙදන්න. ඊට පස්සේ කාර්තික්ට එහෙම හම්බුන පළවෙනි ලාභේ මේ හැමෝම එක්ක කතා කරලා ඒගම්බරන් ළඟ උකස් කරලා තිබ්බ රාජබාබුගේ ඉඩමේ ඔප්පුව බේර ගන්නවා. රාජබාබුගේ ප්‍රෙග්නන්ට් දුව රාජිව තමයි දෑවැත්තට ඉඩම දුන්නේ නැහැ කියලා හස්බන්ඩ් ගෙදර එවලා තිබ්බේ. ඒ නිසා රාජිගේ අනාගතය වෙනුවෙන් කාර්තික් රාජබාබුට ඒ ඔප්පුව බේරලා දෙනවා. ඒත් මේ සෙට් එකේ ඉන්න එක්කෙනෙක් දෙන්නේ මේ වැඩේට එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් කාර්තික් මෙහෙම මිනිස්සුන්ගේ ඔප්පු බේරගන්න එකට ඒගම්බරන්ට හොඳටම කේන්ති යනවා. මේ නිසා කාර්තික්ගෙන් පලිගන්න ඒගම්බර ප්ලෑනක් ගහනවා. ඉතින් ඒගම්බරම් පෝසත් පවුලකින් කාර්තික්ගේ නංගිට විවාහ යෝජනාවක් කියනවා. ඒත් මේ අයට ලොකු දෑවැද්දක් දෙන්න වෙයි කියලා තාත්තා බය වෙනවා. හැබැයි කාර්තික්ගේ නංගිට කැමති වෙනේ මිනිස්සු අපිට දෑවැද්දක් එපා කියලා කියනවා. එතකොට ඒගම්බරම් කියනවා එහෙනම් මෙයාලගේ වියදමින් වෙඩින් එක ලොකුවට ගමු කියලා. ඉතින් ඒක ඇහුනම කාර්තික්ගේ අම්මයි තාත්තයි නම් ටිකක්
ටිකක් කලබල වෙනවා. ඉතින් පස්සේ ඒගම්බරන් තාත්තට කියනවා වෙඩින් එකේ වීදම් වලට මම උදව් කරන්න ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා. කොහොමුණත් ඒ පවුල පෝසත් පවුලක් නිසා වෙඩින් එකට ලොකු වියදමක් යයි කියලා ඒගම්බරන් කියනවා. හැබැයි ඒගම්බරන් ආපහු හදන්නේ තාත්තව ණයවලට අහු කරලා කාර්තික්ගේ පවුල වටන්න. මොකද ණය ගෙවන්නත් දැන් කාර්තික්ට ජොබ් එකක් නැහැනේ. කොහොම නමුත් නංගිට හොඳ කොල්ලෙක් හම්බ වුණා කියලා දැනගත්තම කාර්තික් ගොඩක් සතුටු වෙනවා. දවසක් ඒගම්බරන්ට කාර්තික් එක්ක වැඩ කරන ප්‍රසාද් කියන මනුස්සයාව හම්බ වෙනවා. ඉතින් ප්‍රසාද් ටවුන් එකට යනවා කිව්වම මාත් එහෙට තමයි යන්න කියලා ඒගම්බරන්ගේ වාහනයට ප්‍රසාද්ව දාගන්නවා. ඊට පස්සේ ඒගම්බරක් ප්‍රසාද්ට ඇහෙන්න ඩ්‍රයිවර් එක කියනවා ප්‍රසාද්ගේ තාත්තා මිනිස්සු එක්ක හවුලේ වැඩ කරන්න ගිහින් රවට්ටුවා කියලා. දැන් කාර්තික් වැඩ කරන ඉඩම් වලින් භාගයක්ම ප්‍රසාද්ගේ නිසා හවුලේ වැඩ කරන්න ගිහින් ප්‍රසාතු රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ මහන්සිය අන්තිමට යන්නේ රාජබාබු වගේ නිකන් හිටපු අයටනේ කියලා ඒගම්බරන් ප්‍රසාද්ගේ ඔළුවට විස ටිකක් දානවා. ඉතින් ගමට ආවම චෛත්‍රගේ වෙනසක් දැකලා කාර්තික් චෛත්‍ර එක ආදරෙන් ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒගම්බරන් දාපු විස වලින් ඔළුව පුරවගත්ත ප්‍රසාද් ගිහින් රමණ එක්ක රණ්ඩු වෙනවා. හැමෝටම බෙදෙන්න ඕනේ ලාභේ එයාලගේ කැමැත්ත නැතුව වෙන කෙනෙක්ට දුන්න එකට ප්‍රසාද් රමණ එක්ක රණ්ඩු කරනවා. එතකොට කාර්තික් ඇවිත් ප්‍රසාද් එක්ක කතා කර වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට ප්‍රසාද් වගේම තව ටික දෙනෙක් කාර්තික් එක්ක වැඩ කරන එකෙන් වෙන් වෙලා වෙනම ගොවිතැන් කරන්න යනවා. මේ නිසා ඒ ඉඩම් වල හදපු භෝග කාර්තික්ට අහිමි වෙනවා. ඒ නිසා කාර්තික් දෙන්නම් කියලා පොරොන්දු වුණ එළවලු පළතුරු සුපර් මාකට් එකට යවා ගන්න බැරි වෙනවා. ඒ නිසා කාර්තික්ට කස්ටමර්ස්ලත් නැති වෙනවා. ඉතින් කාර්තික්ගේ තාත්තා කියන්නේ නිකන් සල්ලි ගන්න අකමැති කෙනෙක්. ඒ නිසා එයාව අවුස්සන්නම ඒගම්බරන් සල්ලි බෑග් එක කාර්තික්ගේ තාත්තට වෙඩින් එකේ වැඩවලට ගන්න යවනවා. මේ නිසා දවසක් තාත්තා එක අම්මා කාර්තික් වැඩ කරන තැනට එනවා. දැන් නංගිගේ වෙඩින් එකේ වැඩවලට මේ අයට ලොකු මුදලක් ඕනි වෙනවා. ඒ නිසා තාත්තා කාර්තික් මේ වගා කරන ඉඩම විකුණන්න තීරණය කරලා තියෙනවා. ඒකට ඩොකියුමන්ට්ස් වල කාර්තික්ගේ අස්සන අරගන්න තමයි අම්මා ඇවිත් තියෙන්නේ. එතකොට කාර්තික් කියනවා නංගිගේ වෙඩින් එකට ඉඩම් විකුණන්න ඕනි නැහැ. මම සල්ලි ලෑස්ති කරන්නම් කියලා. ඒත් ඒකට තාත්තා කැමති වෙන්නේ නැහැ. තාත්තා කියනවා ආයේ පාරක් ඔයාට වගකීම් බාර දීලා රැවටෙන්න බෑ කියලා. ඒත් කාර්තික් මේ ඉඩම් විකුණන්න අස්සම් කරන්න කැමති වෙන්නේ නැහැ. කාර්තික් කියනවා ඒ ඉඩම් සීයාගේ ඉඩම් නිසා මගේ අස්සන් නැතුව විකුණන්න බෑ කියලා. ඒ කතාවට තාත්තට ගොඩක් අවුල් යනවා. එතකොට අම්මා කාර්තික් ඒ කිව්ව දෙයට කනට එකක් ගහලා හොඳටම බැනලා එතන යන්න යනවා. ඊට පස්සේ කාර්තික්ගේ කතාවට අවුල් ගිය කාර්තික්ගේ තාත්තා පවුල පිටින්ම ඒ ගම අතහැරලා යනවා. ඉතින් ඒ නිසා රාමන ඇතුළේ හැමෝම කාර්තික්ට ඉඩම විකුණන එකට අසං කරේ නැත්තේ ඇයිද කියලා බනින්න ගන්නවා. එතකොට කාර්තික් කියනවා අනිත් අයට ඉඩම් දාලා යන්නේ නැතුව ගමට එන්න කියලා කොහොමද මම ඉඩම් විකුණන්නේ කියලා. අනික මගේ තාත්තගේ හැම මතකයක්ම ඒ ඉඩමේ තියෙන නිසා තමයි කාර්තික් ඒ ඉඩම විකුණනවට කැමති වෙන්නේ නැත්තේ. කොහොම වුණත් මේ අතරේ ඉන්දියාවට කොරෝනා ආව නිසා මුළු රටම ලොක්ඩවුන් කරනවා. ඒකින් කාර්තික්ගේ පළදාව විකුණ ගන්න බැරි වෙනවා. කස්ටමර්ස්ලා මේ පළදාව ගොඩක් අඩුවට තමයි ඉල්ලන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මොනවද කරන්න කියලා කාර්තික් හිතන්න ගන්නවා. ඉතින් කාර්තික් මේ ගොවිතැන් පටන් ගත්ත අලුතම චෛත්‍ර පේජ් එකක් හදලා ඒකේ වීඩියෝස් දැම්මනේ. ඒකේ දැන් ලක්ෂ 2කට වඩා ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ කාර්තික් අපේ ශ්‍රීකාරම් ප්‍රොජෙක්ට් එකෙන් අපේ වගාබිමේ එළවලු පළතුරු ගෙදරටම ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් කියලා විස්තර කරලා වීඩියෝ එකක් පේජ් එකට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක ඉක්මනට වෛරල් වෙලා කාර්තික්ට එකෙන් ගොඩක් ඕඩර්ස් එන්න පටන් ගන්නවා. ඒ වගේම කාලේ ගෙවිලා යද්දී ශ්‍රීකාරම් කියන නමත් රටේම ෆේමස් බ්‍රෑන්ඩ් එකක් වෙනවා. මේ නිසා කරගත්ත වරද තේරුම් ගත්ත ප්‍රසාද් ඇතුළු කාර්තික්ගේ කලින් වෙන් වෙලා ගිය අනිත් අයත් අන්තිමට කාර්තික්ගෙන් සමාව අරගෙන කාර්තික් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා යද්දී කාර්තික්ගේ ශ්‍රීකාරම් බිස්නස් එක දියුණු වෙලා වෙන ගම්වල තියෙන වගාවන් පවා ගෙන කාර්තික්ගේ බ්‍රෑන්ඩ් එක හරහා විකුණනවා. ඒකෙන් පස්සේ ගොවිතැන අතහැරලා නගරයේ වැඩට ගිය හැමෝම ආපහු ගමට ගිහින් ගොවිතැන් කරන්න පටන් ගන්නවා. මෙහෙම කාලේ ගෙවිලා යද්දී කාර්තික් ගොවිතැන් කරලා ලක්ෂ ගණන් මුදල් උපයන ව්‍යවසායකයෙක් වුණ නිසා මේ ගැන නිවුස් වල පවා වෛරල් වෙනවා. ඒක කාර්තික්ගේ පවුලය වගේම චෛත්‍රගේ තාත්තත් දකිනවා. ඉතින් කාර්තික් නිසා ගමෙන් ගිය මිනිස්සු ඔක්කොම ආපහු ගමට ඇවිත් ගොවිතැන් කරලා දියුණු වෙන එකට ඒගම්බරන් ඉන්නේ ගොඩක් කේන්තිය. ඒ නිසා ඒගම්බරන් ගෝලයාට
කියනවා මට සල්ලි ගෙවල ඔප්පු ගන්න එන්න මිනිස්සුන් කොහොමාරි නතර කරන්න කියලා. ඒක ඇහිලා ඒගම්බරන්ගේ වයිෆ් කාර්තික්ට කෝල් කරලා ඒ ගැන කියනවා. ඒ නිසා කාර්තික් ඒ වෙලාවෙම ඒගම්බරන් හම්බ වෙන්න එනවා. කාර්තික් ඒගම්බරන්ගෙන් අහනවා ගමේ මිනිස්සු ගමේ පිටට යවලා ගමට ඔයාගේ නම දාන එකේ තේරුම මොකක්ද කියලා. ඒ වගේම කාර්තික් කියනවා ගමේ මිනිස්සු ඔයාගෙන් අන්තරාජුගේ ගතගුණ දැක්ක නිසා තමයි හැමෝම ඔයාට මෙච්චර ගරු කරන්න කියලා. මේ ගමේ කවුරුත් හිතන්නේ නැහැ ඔයා එයාලට පොලියට සල්ලි දුන්න කියලා. එයාලා හිතන්නේ ඔයා හදිසි වෙලාවට එයාලට උදව් කරා කියලා. ඒ නිසා ගමේ මිනිස්සු ඔයා දෙවියෙක් කියලා හිතාගෙන ඉද්දි ඔයා දෙවියෙක් නෙවෙයි ගලක් කියලා දැනගත්තොත් ඒක මිනිස්සුන්ට දරා ගන්න බැරි වෙයි කියලා කාර්තික් ඒගම්බරන්ට කියනවා. ඉතින් අනිත් දවසේ කාර්තික් කොලෙජ් ඇනුවල් ඩේ එකකට චීෆ් ගෙස්ට් කෙනෙක් විදියට යනවා. එතකොට ඒකේ කතාවක් කරන කාර්තික් ඉගෙන ගත්ත කෙනෙක් ගොවිතැන් කරොත් කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියලා කාර්තික් මේ අයට පැහැදිලි කරනවා. ඒ වගේම කාර්තික් කියනවා මගේ පොඩි කාලේ ඉඳන්ම රෝල් මොඩල් එක උනේ තාත්තා කියලා. පොඩි කාලේ ඉඳන් තාත්තා එක්ක කුඹරි ගිය නිසා තමයි මට ගොවිතැන් කරන්න ආසාවක් ඇති වුනේ කියලා. ඒ වගේම කාර්තික් කියනවා මම අද මේ තැන ඉන්නේ තාත්තා මට පොඩි කාලේ ඉගන්නුවේ ගොවිතැන නිසා කියලා. ඉතින් කාර්තික් ආපහු ගමට යද්දි තාත්තා කාර්තික්ව එක්කගෙන යන්න බස් හෝල් එකට ඇවිත් ඉන්නවා දැකලා කාර්තික් ගොඩ සතුටු වෙනවා. ඉතින් කාර්තික් කිව්ව දේවල් වලින් කරපු වැරදි තේරුම් ගත්ත ඒගම්බරන් කාර්තික්ගේ තාත්තව හම්බ වෙලා සමාව අරගෙන හැමදේම තාත්තට කියලා තියෙනවා. ඒගම්බරන් කාර්තික්ට තරහ නිසා කරපු හැමදේම ඒගම්බරන් කිව්වට පස්සේ තමයි කාර්තික්ගේ අතේ වැරද්දක් නෑ කියලා තේරුම් අරගෙන තාත්තා පව් පවුලේ එක ගමට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙහෙම යද්දි එක තැනක ඉඳන් තාත්තගේ උරහිසට අත තියෙන කාර්තික් ආපහු ඒ අත ගන්න හදනවා. එතකොට ඒ අත අල්ලගෙන තාත්තා කියනවා අත එහෙම්ම තියෙද්දි ඒකෙන් හිතට ධෛර්යයක් දැනෙනවා කියලා. ඉතින් මේ අය ගෙදර යද්දි ගමම එකතු වෙලා නංගිගේ වෙඩින් එකට ගෙදර සරසන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මේ වැඩ ගැන හොයලා බලලා උදව් කරන ඒගම්බරන් කාර්තික් දිහා බලලා hina වෙනවා. ඉතින් තාත්තා මෙච්චර කාලයක් කාර්තික් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියලා ගහලා තිබ්බ බෝඩ් එක අයින් කරලා කාර්තික් ෆාමර් කියලා ගෙදර ඉස්සරහා නේම් බෝඩ් එකක් ගහනවා. ඒක දැකලා කාර්තික් ගොඩ සතුටු වෙනවා. ඊට පස්සේ මේ වෙඩින් එකට චෛත්‍යගේ දෙමව්පියොත් එනවා. එතකොට කාර්තික් ළඟට එන්න චෛත්‍ය කාර්තික්ගේ සතුටුයිද කියලා අහලා ඊළඟට අපේ වෙඩින් එක කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක අවසන් වෙනකම් බලපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මෙච්චර මහන්සි වෙලා එඩිට් කරලා ඔයාලට ෆිල්ම් එකක් අරගෙන එනවා. ඒත් මූවි එක අවසන් වෙනකම් බලපු එක්කෙනෙක්වත් හරියට කමෙන්ට් එකක්වත් අපිට දාන්නේ නැහැ. ඉතින් මෙච්චර මහන්සි වෙලා මූවි එකක් ඔයාලට අරගෙන ඉන්න නිසා ඒ වෙනුවෙන් මට කමෙන්ට් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම මම අරගෙන එන මූවි ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Мы забываем, помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучший консультант меня узнает по глазам.